දාලා මේ විදිහට අර තෙල් දාගෙන තියනවාද? හදලා බලන්න. බත් එපා වෙන්න කන්න පුළුවන්. මුලින්ම අපි වතුරයකට මේ අර ටික දාගෙන මේ තෙල තඹ ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊපස්සේ අපි පස්සේ මම මේකට කැලි මිරිස් කුඩු ටිකක් දා ගන්නවා. මම ටිකක් සරුවන නිසා මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු කහ කුඩු ටිකක් දානවා පොඩ්ඩක් පාට වෙනවා. ඔයාලා මේ විදිහට හදලා බලන්න. පාවෙන්න බත් කන්න. සුවඳ ඔයාලත් හදලා බලන්න මේ හැමදාම කන විදිහට අලකන්න එපා. මෙහෙම හැදුවම මාර්ම රසයි. පොඩි කට්ටිය ගොඩක් ආසයි මෙහෙම කන්න.